ජේසු පිහිටයි ඔබ හැම කෙනෙක්ටම. මේ දවසේදී මම ඔබට සුභාරංචියක් ගෙනාවා. ඒ දේ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරනවා. ඔබ හැම කෙනෙක්ටම උන්වහන්සේ ප්‍රේම කරනවා. කිසිම මිනිසෙකු විනාශ වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. ඒ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට ආවා ඔබ මම වෙනුවෙන්. හැම මිනිසෙක් තුලම පාපය තිබුණ බැවින් ඔවුන්ට ගැලවුම් කරුවෙක් අවශ්‍යව තිබුණා. එම පාපයෙන් ගැලවෙන පිණිස ගැලවුම් කාර්යානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේ මේ පොළවට එවනු ලැබුවා. ඉතින් උන්වහන්සේ ඒ පාපයට වන්දියක් වී ඔබව මාව ගලවන පිණිස කුරුසේ පූජාවක් බවට පත් වුණා. ඉතින් උන්වහන්සේ විශාල මිලය ගෙවලා මුළු මිනිස් සංහතිය වෙනුවෙන්ම උන්වහන්සේ පූජාවක් බවට පත් වුණා. ඉතින් ඔබ දැනගන්න මේ දවසේදී මම ඔබට පවසනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි ස්වර්ගයට යන එකම මාර්ගය. උන්වහන්සේ තමයි සත්‍ය වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ තුල පමණයි ජීවනය තිබෙන්නේ. යේසුස් වහන්සේ පැවසුවා මාර්ගයද සත්‍යද ජීවනයද මම කියා. ඉතින් ඔබ දැනගන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරනවා. ඔබ විනාශ වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. ඒ නිසා ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහා ගන්න. ඒ තුල ඔබට සුවය, ඒ තුල ඔබට සමාදානය, ඒ තුල ඔබට ප්‍රීතිමත් ජීවිතයක්, ජයග්‍රාහික ජීවිතයක් මේ පොළවේ ඔබට ගත කරන්නට පුළුවන්. God bless you.